මුලින්ම මගේ යාළුවෝ හැම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුද්ද දවසේ නංගිටයි දුවටයි කිරි උතුරවන්න කියලා මම කළේ කිරිබත් උයන එක. ඊළඟට ආහාර අනුභව කරන නැකතට නංගි බුද්ධ පූජාව තියලා බුදු හාමුදුරුවන්ට පහන පත්තු කළා. මහත්තයා නැකතට වැඩ අල්ලන්න කෙසෙල් ගස් 3ක් හිටෙව්වා. ඔයාලා දන්නවා අපේ වත්තේ ගොඩක් කෙසෙල් පැල තියෙනවනේ. මේ තව අලුතෙන් අපි කෙසෙල් පැල 3ක් හිටෙව්වා. කෝලි කොට්ටු පැලේකුයි, සීනි කෙහෙල් පැලේකුයි, මේ ඇඹුල් පැලේකුයි. ඊළඟට දැන් ආහාර අනුභව කරන්න තියෙනවනේ. මම අපේ අවුරුදු කෑම මේසේ ලස්සනට සූදානම් කළා. මේ පාර මම කෙසෙල් කොලයක් එල්ලලා තමයි හැම කැවිලි වර්ගයක්ම තියාගත්තේ. මෙතන තියෙන කැවිලි වලින් කේකුයි, තල කැරලීනයි, බිස්කටුයි ඒ තුන නම් කඩෙන් ගත්තේ. අනිත් හැමදේම ගෙදර හදපුවා තියෙන්නේ. දැක්කාම ඇත්තටම හරිම ආසයි. රසම රස සීනි සම්බෝලෙකුත් මම හදාගත්තා. මේ හැම කැවිලි වර්ගයක්ම හදන වීඩියෝස් මම ඔයාලත් එක්ක බෙදාගත්තා. ඔයාලට මතක ඇති. දැන් ආහාර අනුභව කරන නැකතට මහත්තයා අපි හැමෝටම කිරිබත් කැව්වා. ආහාර අනුභව කළා. ඊළඟට ඉතින් අපි අම්මලා ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. හැමදාම සිංහල අවුරුද්දට අපි එහෙ යනවනේ. මොකද අපේ නැන්දලා මේ මාමලා ගොඩාක් ඔක්කොම නෑදෑයෝ ටික එදාට අපේ අම්මලා ගෙදරට එකතු වෙන්නේ. කලින් නම් ආතයි ආච්චි ඉන්නකොට එහෙට ආවේ. දැන් ඒගොල්ලෝ නැති වෙනවානේ. ඊට පස්සේ දැන් අපේ අම්මලා ගෙදරට තමයි හැමෝම එකතු වෙන්නේ. එදාට ඉතින් හරිම සතුටුයි, කැට ගහනවා, සෙල්ලම් කරනවා. කලින් නම් අපි අවුරුදු උත්සවයකුත් කළා. මේ අර මාමා නැති වුණා, ආච්චි ආතා මේ කට්ටියම ළඟ නැති වෙච්ච නිසා මේ පොඩ්ඩක් ඒක කල් දැම්මා. දැන් අපි ආයෙ හිතාගත්ත ලබන අවුරුද්දේ කරනවා කියලා. පේනවනේ කට්ටියගේ සද්දේ ලොකු පොඩි හැමෝම එකතු වෙලා ඉතින් කැට ගහන එක තමයි කරන්නේ. රෑ වෙනකොට ඉතින් මේ රතිඤ්ඤා, හස්කූරු, නිලා, බඹර චක්‍ර ඔවා පත්තු කළා. පොඩි අය ගොඩාක් ආසයි ඒ වැඩේටත්. අම්මලා ගෙදර ආවහම හැමදාම ඉතින් මේ දෙසැම්බර් මාසේ 31 එතකොට අවුරුද්ද දවසට රෑට පොඩි කට්ටිය ඔක්කොම මෙහෙට එකතු වෙන නිසා ඒ කට්ටිය ආවහම තමයි මේ බඹර චක්‍ර නිලා ඒ පත්තු කරන වැඩේ කරන්නේ. තම තමන්ගේ ගෙවල් වල ඔය නැකතට රතිඤ්ඤා දැම්මොත් ඇරෙන්න බඹර චක්‍ර නිලා ඔක්කොම කට්ටියගේ මේව අරන් ඇවිල්ලා අම්මලා ගෙදර තමයි රෑට පත්තු කරන්නේ. බඹර චක්‍ර නිලා කොච්චර තිබ්බත් මදි. ඉතින් මොකද දැන් තියෙන බඹර චක්‍ර නිලා ටක් ගාලා පත්තු වෙච්ච ගමන්ම ඉවර වෙනවා. ඉස්සර අපේ කාලේ නම් චුට්ටක් වැඩිපුර වෙලා තියෙනවනේ. දැන් පත්තු වෙච්ච ගමන්ම ඒවා ඉවර වෙලා යනවා.
රෑට ඊට පස්සේ කෑම කාලා හැම ඉවර වෙලා මේ ඉතින් කට්ටිය ඩාන්ස් කරන්න පටන් ගත්තා. හැමදාම ඉතින් මේ දෙන්න මාර ඩාන්ස් එකක් දාන්නේ. මේ ඔයාලට හිතා ගන්න පුළුවන් ඉතින්. අපි අදම අම්මලා ගෙදරින් යන්නේ නෑ. හිස තෙල් ගාන දවසේ කියන්නේ 15 වෙනිදාත් අම්මලා ගෙදර ඉඳලා තමයි යන්නේ. ඉතින් හරිම සතුටින් මේ අද දවස ඉවර වුණා. වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.